කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවා නේද? මම මේ හදන්නේ ඉක්මනින්ම දවල්ට උයා ගන්න. මම කෑම ටික හදන්න ඕනි කරන හැමදේම ලෑස්ති කරගෙන තියෙන්නේ. අද හදන්නේ අල කිරට හදලා, කරවිල හදලා, කීරමින් කරවල ටිකක් තියෙනවා. ඒක තෙල් දානවා. ඉතින් මේ ටික හදන්න ඕන කරන ලූණු, කරපිංචා, තක්කාලි, සුදු ලූණු, අමු මිරිස්, මාළු මිරිස්, නයි මිරිස් එහෙම කපාගෙන ලෑස්ති කරගත්තා. පොල් ටිකත් ගාගෙන මිරිකගෙන තියෙන්නේ. දියකිරි, මිටිකිරි වෙන් කරගෙන. මුලින්ම මම දැන් අලකිරි හොදි එක හදාගන්න හදන්නේ. ඒකට ඕනේ කරන ලූණු, කරපිංචා, අමු මිරිස්, සුදු ලූණු ටිකක් දාගෙන මම ඒකටම කහ ටිකක්, 3-5 උළුහාල්, ලුණු කුඩු ටිකක් දාගෙන හොඳට අතින් අනා ගන්නවා. මෙහෙම හැන්දෙන්නේ නැතුව අතින් ඇනුවම කෑම ගොඩක් රස වෙනවා. දැන් මේකට තැම්බෙන්න ඕනේ තරමට දියකිරි ටිකක් දාලා ලිපෙන් තියාගමු. දැන් හදන්නේ කරවිල එක හදාගන්න. ඒකට භාජනයක් ලිපෙන් තියලා මේ විදිහට තෙල් ටිකක් දාගෙන තෙල් රත් වෙනකොට සුදු ලූණු, ලූණු ටිකක්, කරපිංචා දාලා ඒ ටිකක් බැදීගෙන එනකොට මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු ටිකක් දාලා කලවම් කරගන්නවා. ඊළඟට උළුහාල් ටිකක්, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පුතු කීපෙකුත් දාගන්නවා මේකටම. දැන් මේ ටික මේ විදිහට බැදීගෙන එනකොට කරවිල ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ දියකිරි ටිකක් දාලා මේකත් හොඳට තැම්බෙන්න තියෙනවා. දැන් අල එක බලමු ටිකක්. තවම තැම්බිලා මදි. තව ටිකක් වෙලා තැම්බෙන්න ඕනේ. දැන් මම කරවල එක තෙල් දාගන්න හදන්නේ. තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් වෙනකොට කීරමින් කරවල ටික එකතු කරගන්නවා. මේක හොඳට තෙලේ බැද ගන්නවා මම. එතකොට හරිම රසයි, ක්‍රිස්පියට තියෙනවා. දැන් කරවිල එක බලමු ටිකක්. තාම තැම්බිලා නම් මදි. දැන් මම මේකට තක්කාලි ගෙඩියක් කපලා දාගන්නවා. ඊට පස්සේ සීනි ටිකකුත් එකතු කරගන්නවා. දැන් ආයෙත් හොඳට කලවම් කරලා තැම්බෙන්න තියාගන්නවා. කරවල ටික තව ටිකක් හොඳට බැදෙන්න ඕනේ. දැන් බලමු අල එක නම් දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම මිටිකිරි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් කරවල ටිකත් හොඳට බැදිලා තියෙන්නේ. ඒකට බීලෝනු, මාළු මිරිස්, නයි මිරිස්, කරපිංචා, අමු මිරිස්, සුදු ලූණු ටිකක් දාලා ලුණු කුඩුයි කහ කුඩු පොඩ්ඩකුයි එකතු කරගෙන කලවම් කරගන්නවා. දැන් අල එක නම් හරි. මම ලිප ඔෆ් කරගන්නවා. දැන් කරවල එකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මම නම් ටිකක් කෑලි මිරිස් වැඩිපුර එකතු කරගන්නවා. ටිකක් සැරට කන්න.
දැන් කරවිල එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒකට මිටිකිරි එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගෙන ආයෙත් තැම්බෙන්න වහලා තියෙනවා. දැන් කරවල එකත් ඇති. මම ලිප ඔෆ් කර ගන්නවා. මම ඒ අතරේ බිත්තර ටිකකුත් තැම්බෙන්න තිබ්බා. දැන් බලමු කරවිල එක කොහොමද කියලා. දැන් නම් ගානට තැම්බිලා තියෙන්නේ. ඒකත් මම ඔෆ් කර ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්තු කෑම ටික. අලකිරි හොදි, කරවිල, ඒ වගේම කීරමින් කරවල තෙල් දාලා මේ විදිහට කරවිල හදලා බලන්න. මස් වගේ රසම රසයි. බිත්තර 3කුත් තම්බ ගත්තා. දැන් මම හදන්නේ උණු උණුවෙන්ම කෑම කන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ගොඩාක් රසට තිබුණා.